WXY66 එකක් යනවා. එතකොට 66 එකේ මේ වෙනකොට wave Y එක තමයි යන්නේ. Y wave එක ABC simple 6 එකක් යන්නේ. එතන wave 1 එක තමයි දැන් ඔන්න මාකට් එක තුල හැදෙන්න තියෙන්නේ. wave A එකේ ස්ට්‍රක්චර් එක මම මෙහෙම කවුන්ට් කරන්නම්. ඒක එතකොට ට්‍රයැන්ගල් එකක් ඉතින් EV එකෙන් පස්සේ මාකට් එක නැවතත් උඩට බවුන්ස් වෙන්න ඕනේ. ඉතින් බලන්න හොඳ ලෙවල් එකක මාකට් එක බයි කරනවා නම් තියෙන. හැබැයි ඔන් කරගමු. ඊට පස්සේ 1 කියන ෆිබොනාකි ලෙවල් එකත් ඔන් කරගමු. මේ ලෙවල් එක ඔන් කරගත්තට පස්සේ 0.6 අන්න ඒ අපි ගත්ත ටාගට් එක තමයි මෙන්න මේ සාමාන්‍ය 70,185 කියන ලෙවල් දක්වා මාකට් එක යන්න පුළුවන්. හරි ඉතින් හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් අද දවසෙත් පොඩි මාකට් අප්ඩේට් එකක් අරන් එන්න හිතුවා මම ඔය කට්ටිය වෙනුවෙන්. ඒතර අද ඔය කට්ටියට මම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා විශේෂයෙන්ම බිට්කොයින් සම්බන්ධයෙන්. ඉතින් බිට්කොයින් ගැන ඇත්තටම ලොකුවට දෙයක් කතා කරන්න නැහැ. මොකද ඊයේ ට්‍රේඩ් එක දුන්නා. ට්‍රේඩ් එක ගත්ත කට්ටිය ඉන්නවා ප්‍රොෆිට් කරන්න නැති. ඒත් එක්කම ආය ලින්ක් කොයින් එක සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. ඒත් එක්කම පොඩි දවසකින් ගෝල්ඩ් එක සම්බන්ධයෙන් ඔය කට්ටියත් එක්ක මට කතා කරන්න තියෙනවා. හරි එතකොට දැන් ඊයේ ට්‍රේඩ් නම් ප්‍රොෆිට් කරපු කට්ටිය ඉන්නවනේ පොඩි මැසේජ් එකක් දාන්න. මොකද ට්‍රේඩ් ගත්තේ නැති කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. ඒ හින්දා මොකද කමෙන්ට් වලින් ඒක තේරෙනවා. ට්‍රේඩ් එක ගත්ත කට්ටිය ඉන්නවා අනිවාර්යයෙන්ම පොඩි කමෙන්ට් එකක් දාන්න. මම දැන් මේ වීඩියෝ එකට කලිනුත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාලා පෙන්නුවේ. ඊයේ දවසේ අප්ඩේට් කතා කරපු ලෙවල් වලින්ම ඒ විදිහටම බයි වෙලා තිබ්බා. ඒත් එකම එලියට් ක්ලබ් එකට විතරක් දීලා තිබ්බ මෙම්බර්ස් ඔන්ලි අප්ඩේට් ටිකත් ප්‍රොෆිට් වෙලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ මම වීඩියෝ එකට යන්න කලින් ඒක පෙන්නන්නම්. මුලින්ම මේ තියෙන්නේ සොලානා කියන කොයින් එකේ දීපු අප්ඩේට් එක. මේ අප්ඩේට් එක දීලා තියෙන්නේ 8 වෙනි මාසේ 13 වෙනිදා. ඒ කියන්නේ ඊයේ 8/19 නේ. ඉතින් ඊයේ තමයි ඔකට මේ අප්ඩේට් එක දුන්නේ. හැබැයි බොහොම කලින් තමයි මේ සොලානා කියන කොයින් එකේ අප්ඩේට් එක එලියට් ක්ලබ් එකට දීලා තියෙන්නේ. ඉතින් ඒක ඔන්න ප්‍රොෆිට් කරලා තියෙනවා. ෆුල් TP ඩන් වෙලා තියෙනවා ඒ විදිහටම. ඒත් එක්කම එතේරියම් එකේ අප්ඩේට් එකක් දුන්නා ඊයේ දවසේ බයි එකක්. ඉතින් ඒකත් එලියට් ක්ලබ් එකට දුන්නා. ඒකත් ඔන්න ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒත් එක්කම MNT කියන කොයින් එක අප්ඩේට් එකක් දුන්නා. මේක නම් එළිය කාටවත් දුන්නේ නැහැ. මේ තියෙන අප්ඩේට් එක ඒකත් ඊයේ ඔන්න ප්‍රොෆිට් කරලා තියෙන. ඉතින් ඊයේ දවසේ ගත ට්‍රේඩ් ටික ඔක්කොම වගේ ප්‍රොෆිට් කරලා තියෙනවා. INJ එක ඒත් එක්කම LTC එක ස්ටොප් ලොස් එකක් අදුනා. ඒක හැබැයි ස්ටොප් ලොස් එකක් අදුනා කියන්නේ මෙන්න මේ ලෙවල් එකෙන් තමයි එන්ට්‍රිය තියෙන්නේ. එතකොට ලිමිට් එන්ට්‍රි යන්නේ තියෙන්නේ. එතන මෙතෙන් දෙන්නේ නැතුව තමයි මාකට් එක උඩට ගියේ. ඒ හින්දා මේක ඇත්තටම ස්ටොප් ලොස් එකක් අදුනට වඩා එන්ට්‍රි ආවේ නැහැ කිව්වනම් ඒක වඩාත් නිවැරදි. ඒ විදිහට ක්ලබ් එක පැත්තෙන් මේ නෝට් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඊයේ ගත්ත ට්‍රේඩ් තුනම ප්‍රොෆිට්. ඒ කියන්නේ ඊයේ දවසේ සම්පූර්ණ 100% ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් කිහිපයක් ඔය කට්ටියට මම දුන්නා මේ YouTube එක හරහාම. ඉතින් ගත්ත කට්ටිය ඉන්නවා අර කිව්වා වගේ ප්‍රොෆිට් කියලා දාන්න අනිවාර්යයෙන්ම. හරි. ඉතින් අද අප්ඩේට් එකට යන් එහෙනම් අද අප්ඩේට් එක ගැන කතා කරනකොට මුලින්ම මම ගෝල් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඉතින් මේ අප්ඩේට් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනේ. මේ අප්ඩේට් එකේ මම එක තැනක කියනවා මෙන්න මෙතෙන්ට ආපු විතරයි මේ ට්‍රේඩ් එක කන්ෆර්ම් වෙන්නේ කියලා. එතකොට මාකට් එක එතෙන්ට ආවේ නැත්නම් අපිට බයි එකක්වත් සෙල් එකක්වත් හරියට ගන්න බෑ. හරි ඒ හින්දා ඒ කන්ෆර්ම් වෙන ලෙවල් එක බලලා බයි පැත්තට අපි ට්‍රේඩ් එකේ තියෙන සෙල් පැත්තට ට්‍රේඩ් එක තියෙන්නේ කියලා ඔයා අයිඩෙන්ටිෆයි කරගෙන තමයි මේ ට්‍රේඩ් එකට යන්න ඕනේ. එහෙම නැතුව කමෙන්ට් දාලා කෑ ගහන්න එපා බයි ඇන්ඩ් සෙල් දෙකම දෙනවා කියලා. මොකද සිංගලෙන්ම කියනවා මෙතෙන්ට આવුත් විතරයි කන්ෆර්ම් වෙන්නේ, මෙතෙන්ට ආවේ නැත්නම් කන්ෆර්ම් වෙන්නේ නැහැ කියලා. හරි එතකොට ඒ කට්ටිය කියන විදිහට අපිට ඕන වෙලාවක බයි කරන්නත් පුළුවන්, ඕන වෙලාවක සෙල් කරන්නත් පුළුවන් මාකට් එක. ඔන්න දැන් ඔයාලට හිතුනොත් මේ ගෝල්ඩ් එකේ සෙල් එකක් ගහන්න ඕනේ කියලා දැන් ගහන්න. කිසි ගැල්ලුවක් නැහැ. දැන් හිතුනොත් බයි එකක් ගහන්න ඕනේ කියලා දැන් ගහන්න බයි එකක්. කිසි ගැල්ලුවක් නැහැ. හැබැයි එහෙම කරන ට්‍රේඩර් කෙනෙක්ට කිසිදාක හොඳ ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ලොස් වෙන එක තමයි වෙන්නේ. ඒ හින්දා කන්ෆර්ම් කරගත්ත ට්‍රේඩ් විතරයි අපි ගහන්නේ. රයිට් කන්ෆර්ම් කරගත්ත ට්‍රේඩ් විතරයි අපි ගන්න. ඒ හින්දා මේ කියන දේවල් හරියටම තේරුම් ගන්න. මොකද මම සිංහලෙන් කියන්නේ. මොකද ඒක තේරෙන්නේ නැති කට්ටියක් ඉන්නවා කරන්න දෙයක් නැහැ ඒකට. හරි. රයිට් අපි දැන් වැඩි කතා කරන්න නැතුව යන්. මොකද එක එක කාලෙක එක මිනිස්සු වෙනවා. ඒක ඉතින් අපිට නවත්තන්න බෑ. හරි. මුලින්ම දැන් ගෝල් ගැන කතා කරනකොට මුලින්ම ඔය කට්ටිය දැක්කා ඊයේ දවසේ මේ බයි මූවමන්ට් එක මෙන්න මෙතන ඉඳන් බයි මූවමන්ට් එක ගියා. මොකද මේ දවස්වල මම ගෝල් වල ගොඩක් ට්‍රේඩ් කරන්න ගියේ නෑ. මම ක්‍රිප්ටෝ පැත්තේ තමයි ගොඩක් වෙලා හිටියේ. ඒකයි මම අප්ඩේට් එකක්වත් අරන් ආවේ නැත්තේ. හරි. එතකොට දැන් ගෝල් සම්බන්ධයෙන් කතා කරනකොට මුලින්ම මම මේ පල්ලි ඉඳන් ආපු සෙටප් එක 1 2 3 4 5 විදිහට මේ එක්ස්ටෙන්ඩ් වෙනවා. තර්ඩ් වේව් එක එක්ස්ටෙන්ඩ් වෙන ආකාරයට තමයි අරන් තියෙන්නේ. හරි. එතකොට ඒ තර්ඩ් වේව් එක ඇතුළේ යන ස්ට්‍රක්චර් එකක් 1 2
3 4 5 කියලා මෙන්න මේ නිල් පාටින් යන්නේ ඔකට බලා ගන්න පුළුවන් ඒ ස්ට්‍රක්චර් එක. ඒ නිල් පාට තර්ඩ් එක ඇතුළේ නැවතත් 1 2 3 4 5 කියලා වේව් එකක් එක්ස්ටෙන්ඩ් වෙන ගමන් තියෙන්නේ. එතකොට දැන් මේ කොළ පාටින් යන හැදෙන වේව් 5 එක තමයි මේ මාකට් එක තුල හැදෙන්නේ. මෙන්න මේ කොළ පාටින් හැදෙන වේව් 5 එක. ඒකෙත් ස්ට්‍රක්චර් තාම නෑ. ඒකෙත් ස්ට්‍රක්චර් තාම හැදිලා නෑ. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ wave 5 එකේ impulse wave එකක් හැදුනොත් මෙන්න මේ විදිහට හැදෙන්න පුළුවන් 1 2 3 4 5 කියලා. හැබැයි එතකොට මෙන්න මේ wave 1 එකේ මෙන්න මේ low එක break කරන්න බෑ. මොකද diagonal එකක් හැදෙන්නත් බෑ. wave 1 එකට වඩා wave 3 එක උස හින්දා සාමාන්‍යයෙන් diagonal එක එහෙම වෙන්නේ expanding diagonal එකක් හැදුනොත් තමයි. හැබැයි එහෙම වුණොත් ඒත් මෙන්න මෙහෙම වෙන්න තමයි chance එක තියෙන්නේ. ඒතර පොඩ්ඩක් බලන්න අර හැඩයත් එක්ක ඒක එච්චර අර practical නැති හින්දා මම මේ count එක ගත්තේ නැත්නම් expanding diagonal එක ගැන idea ගත්තේ නැත්නම් මම එතන ගත්තේ තවදුරටත් මේ wave 5 එක extend වෙයි කියලා idea එක තමයි දැනට මම මෙතන අරන් තියෙන්නේ. කොහොම වුණත් අර කිව්වා වගේ මෙතන මෙන්න මේ low එක break කරන්න නැතුව market එක උඩට ගියොත් නැවතත් අපිට wave 5 එක ඒ උඩට යන point එකෙන් ඉවරයි කියලා complete කියලා ඔන්නෝම දාගන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍ය A level වලින් market එක ගියොත් target එකක් ගන්න පුළුවන්. මෙන්න මේ target level ටික දාගෙන මෙන්න මේ target level ටික ඔන්න ඔය level වලින් තමයි target එක යනවනම් යන්න සාමාන්‍යයෙන් දැන් ඔය target level වලට ඇවිල්ලා තියෙන common target එකට ඇවිල්ලා තියෙනවා. එතකොට 0.382 එක මේ high එක කිට්ටුව දෙන හින්දා එතෙන්ට එන්නේ නැතුව මේ box එකේ මේ මගින්ම ඔන්න ඔහම හැරිලා යන්න ඕනේ ඒක. හරි ඒක හැදුනොත් අපිට මෙතන wave 5 එක complete කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් නැවතත් තාවක් market එක පල්ලට එන්න ඕනේ. එහෙම පල්ලට ආවොත් මෙන්න මේ box එක ඇතුළට එනවා. ඒ කියන්නේ 4400 ඊට පස්සේ 4448 ඔය කියන level අතරට market එක ඇවිල්ලා එතන ඉඳන් bounce වෙන්න chance එකක් තියෙනවා. බැරි වෙලාවත් ඔහම ඇවිල්ලා market එක මෙහෙම පල්ලට ඇවිල්ලා මේ level වලින් bounce නොවි මේ level වලින් bounce වෙන්නේ නැතුව market එක නැවතත් පල්ලටම ඇවිල්ලා මෙන්න මේ මම ඔකට ඇඳලා තියෙන trend line එක break කරන් පල්ලට આવොත් ඔන්න trend එක නැවතත් change වෙනවා. එතකොට මේ sell trade එකක් ගන්නවා අනිවාර්යෙන් මේ trend line එක break වෙලා ඉන retracement එකකින් විතරක් sell trade try කරන්න. එහෙම නැතුව දැන් sell trade try කරන්න යන්න බෑ. මොකද තාම confirm වෙලා නැහැ sell එක. එතකොට buy trade try කරනවා නම් මේ buy එක මෙන්න මේ box එක ඇතුලෙන් බලලා හොඳ confirmation එකක buy එකක් ගන්න. එහෙම නැතුව දැන් buy කරන්න යන්න එපා. හරි. ඉතින් ඒ දේ අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් target වශයෙන් ගත්තොත් එහෙම අපිට හොඳ target ටිකක් තියෙනවා සාමාන්‍යයෙන් 4600 ඊට පස්සේ 4700 ඔය level දක්වා market එක extend වෙගෙන යන්න පුළුවන් මේ gold එක. හරි. ගෝල්ඩ් එක ගැන කොහොම කතා කරලාද මම ඊළඟට යන්නම් link USD කියන coin එක සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් link එකත් ඔන්න ඊයේ දවසේ පම්ප් වෙලා ගියා. ඉතින් අපි පහුගිය දවස්වල කතා කරපු ending diagonal එකේ wave 5 එක මෙන්න මෙතනින් මම end කරා. wave 5 එක end කරලා ඊට පස්සේ market එක මෙන්න මේ B wave එකක් තමයි දැන් හදන්න යන්නේ. ඒතර B wave එක කියලා කියන්නේ ඔය කට්ටිය දන්නවා ඕනෑම correction එකක් හැදෙන්න පුළුවන් තැනක් මේ triangle එකක් ඊට පස්සේ simple zigzag එකක් ඊට පස්සේ double zigzag එකක් ඊට පස්සේ flat එකක් ඕනෑම correction එකක් හැදෙන්න පුළුවන් තැනක් නේ. එතකොට මේ level වලින් ගත්තට පස්සේ market එක දැන් මෙන්න මේ C wave එක මෙතනින් ඉවර කරන්න පුළුවන්. හරි. C wave එක මෙතනින් ඉවර කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට තව idea එකක් ගන්න වෙනවා. මොකද දැන් ABC කියලා මේක target ගියේ නැති හින්දා මෙන්න මේ විදිහේ WXY double zigzag එකක්. ඒ කියන්නේ මේ හැදලා තියෙන මේ W wave එකේ sub count එක කියලා අපිට ගන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේකත් watch කරන් ඉන්න. මොකද දැන් මේක target දාලා බැලුවොත් එහෙනම් මම C wave එකේ target එක දාලා පෙන්නන්න extension target එක මෙන්න මේ විදිහට extension target එක දාලා බැලුවොත් එහෙම C wave එකේ හොයාට පේන නැති මේ target level break කරන් market එක ගොඩක් උඩට ගිහිල්ලා තියෙන්නේ. හරි. මේ තියෙන්නේ 1.6කට කියන්නේ C wave එකේ extended target. ඒතර ඒ කිට්ටුවටම market එක ගිහිල්ලා තියෙන්නේ. ඒතර මෙතන wave 5 target දැම්මොත් එහෙම මෙතන ඔන්න ඔහොම wave 5 එකේ target දැම්මත් ඔය කටට පේන ඇති ඒ target level එකේ ඒ මොකද්ද මේ common target එක පොඩ්ඩක් උඩ තියෙනවා. එතකොට මෙන්න මේ level එකේ wave 5 එක ඇතුලේ ගත්තොත් මේ level එක watch කරන් ඉන්න පුළුවන් $11.59 කියන level එක. එතකොට මේකේ දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම අර මේ හොඳ ට්‍රේඩ් එකක් කියලා එකක් නැහැ. කියන්නේ buy එකක් sell එකක්ද කියලා තාම අපිට කොහෙවත් confirm වෙලා නැහැ. මේ මම කතා කරන්නේ 4 hour time frame එකේ. 4 hour 1 hour high time frame වල කතා කරන්නේ. low time frame වල confirm කරගෙන trade කරන්න පුළුවන් trade කරන් යන්න. එතන මගේ idea ගන්න ඕන නම් මේක මෙන්න මේ $11.11 සාමාන්‍ය 11.6 වගේ level දක්වා
මාකට් එක බයි වෙන්න පොඩි chance එකක් තියෙන. එහෙම වෙලා X wave එක හැදෙනවා. X wave එක කියන්නේ ඕනෑම correction එකක් හැදෙන්න පුළුවන් හින්දා triangle එකක්, flat එකක්, zigzag එකක්, combination එකක් එහෙම ඕනෑම pattern එකක් හැදෙන්න පුළුවන්. අපි බලන් ඉමු මොන වගේ pattern එකක්ද හැදෙන්නේ කියලා. තව පොඩ්ඩක් ඇතුළට ගියාට පස්සේ දැන් මෙතන ට්‍රයන්ගල් එකක් හැදලා දෙනවා. ට්‍රයන්ගල් එකෙන් පස්සේ වේව් එක එක්ස්ටෙන්ඩ් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේක මෙතනින් ඉවරයි කියලා කන්ෆර්ම් කරගන්න අපිට තව පුළුවන් මෙතනින් පොඩි ට්‍රෙන්ඩ් ලයින් එකක් එහෙම ගහලා ඔන්න ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් එක බලලා මෙන්න මේ ලෙවල් වලින් පොඩි ට්‍රෙන්ඩ් ලයින් එකක් එහෙම ගහලා ට්‍රෙන්ඩ් ලයින් එකේ බ්‍රේක් අවුට් එක බලන්න පුළුවන්. මෙන්න මෙතනින් ආයේ පොඩි ලයින් එකක් ගහන්න පුළුවන්. ඒක ගහුවොත් එහෙනම් ගොඩක් යටින් එන්නේ. ඒකයි අර එකපාරට මේකේ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්ද බැරිද කියලා අපිට තාම හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙන්නේ. හරි ඉතින් ලින්ක් එක ගැනත් බලන් ඉන්න. ඊළඟට අපි යන් බිට්කොයින් එකට. ඉතින් බිට්කොයින් එකේ ගත්ත ට්‍රේඩ් එක මේ තියෙන්නේ. ඊයේ දවසේ මම කිව්වා ඔය කට්ටියට මෙන්න මේ WFT එන්ට්‍රි එකක් තියෙනවා කියලා මේ ලෙවල් වලින්. මම හොංග දාන්න පෙන්නන්නම්. WFT එන්ට්‍රිය මෙන්න මේ ලෙවල් වලින්. මෙන්න මේ ලෙවල් වලින් WFT එන්ට්‍රි එකක් තියෙනවා කියලා. ඔන්න ඔය ලෙවල් වලින් මෙන්න මේ පොයින්ට් එක හරියටම ඉතින් මෙන්න මෙතනින් ඉතින් අර කට්ටියගෙන ඉරි කෑලි කොටු කෑලි වල මොනවද කරන්න පුළුවන් කියලා අහලා තියෙනවා. ඉතින් මේ තියෙන ඉරි කෑලි කොටු කෑලි වල කරන්න පුළුවන් දෙයක් තමයි. ඉතින් අර හැමදාම කියන වගේ මේක ප්‍රෙඩික්ෂන් එකක් හරියන්න වගේම වර්ධින්න තියෙන chance එකකුත් තියෙනවා. එතකොට හැම දෙයක්ම 100%ක් අපිට නිවැරදිව කරන්න බෑ. හරි බිට්කොයින් එකේ මම ගත්ත කවුන්ට් එකට අනුවත් සාමාන්‍ය 4 hour දාගෙන ඔයකට පෙන්නන්නම් මේකේ ඩයගනල් එක තමා මම ගත්තේ මෙන්න මේ ඩයගනල් එකේ වේව් 4 එක දැනට ඉවරයි කියලා ගන්න පුළුවන්. මොකද ටාගට් හිට් කරපු හින්දා හැමුණොත් මාකට් එක මේ ලෙවල් වලට පල්ලට එන්න ඕනේ. හැබැයි එකපාරම එනවද නැද්ද කියලා අපිට තාම හරියටම කියන්න බෑ. ඇත්තටම මේක කන්ෆර්ම් වෙන්නේ මෙන්න මේ සෙල් එක මෙතන ඉඳන් සෙල් වුණොත් මේක හරියටම සෙල් වෙනවද කියලා කන්ෆර්ම් කරගන්න පුළුවන්. ලෙවල් එක තමයි 66000 67000 කියන ඒරියා එක. ඉතින් එතෙන්ට ආවොත් තමයි මාකට් එක යනකොට පල්ලටම 54000 55000 කියන ලෙවල් දක්වාම එන්න පුළුවන්. ඒ chance එක තියෙන්නේ. එහෙම නැත්නම් මාකට් එක මෙතන හැදෙන පැටර්න් එකත් එක්ක අනිවාර්යෙන්ම ඊළඟට මොකද කරන්න කියලා බලන් ඉන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය පැනික් වෙලා තියෙනවා. ගොඩක් කට්ටිය ට්‍රේඩ් මිස් වුණා කියලා පොඩි අවුලෙන් ඉන්නවා. එහෙම ඉන්න එපා. දැන් මාකට් එක බයි වෙලා ඉවරයි. දැන් බයි කරන්නවත් සෙල් කරන්නවත් යන්න එපා. දැන් පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න දෙන්න. මාකට් එකට හැදෙන්න දෙන්න. මාකට් එක පොඩ මූව් වෙන්න දෙන්න. ඔයාලා ට්‍රේඩ් ප්‍රොෆිට් කරා නම් ප්‍රොෆිට් එක එළියට ගන්න. එන්ජොයි කරන්න එකෙන්. ලොස් වුණා නම් ලොස් එක දරා ගන්න. ලොස් වුණා කියන හිතන්න එපා. පොඩ්ඩක් එළියට බහැලා ඉන්න. මාකට් එක දැන් පොඩ්ඩක් මූව් වෙන්න දෙන්න. නිදහසේ ඉන්න දෙන්න මාකට් එකට. එතකොට මාකට් එක කොහෙට හරි ගිහිල්ලා දී ආය chart එක දානකොට ඊට පස්සේ ආය ඇනලයිස් කරලා ආය මුලින්ම පටන් ගන්න. හරි එහෙම තමයි කරන්න ඕනේ. එතකොට දැන් මේකේ wave 100 එක ගැන කතා කරොත් එහෙනම් wave 100 එකේ මම මෙතන 1 2 3 4 5 wave 5 extended impulse wave එකක් විදිහට ඉවර කරලා දිනවා. ඒකයි මම මේ ටාගට් එක ගත්තේ ඩොලර් 70000 කියන ලෙවල් එක මම ගත්තේ. ඉතින් එතනින් පස්සේ ABC එකත් ලස්සනට ඉවර කරලා මාකට් එක පල්ලට එන්න ඕනේ. ඉතින් පොවා වගේ ගත්තට පස්සේ එන්ඩින් ඩයගනල් එකේ wave 4 එක හින්දා තමයි මම එතන ගත්තේ. ඊට පස්සේ wave 5 එක තමයි මේ ටාගට් තියෙන්නේ. මේ ටාගට් එක ගන්න පුළුවන් ලෝ එක 57682 54202 ඒ ටාගට් දක්වා අපිට මෙතන වොච් කරන් ඉන්න chance එකක් තියෙනවා. ඉතින් බලන්න හොඳ ට්‍රේඩ් එකක් ගන්න තාම කොහොත් කන්ෆර්ම් වෙලා නැහැ high time frame වලින්. ඒ හින්දා low time frame වල ට්‍රේඩ් ගන්නවා අනිවාර්යයෙන්ම බලලා ගන්න. තව එක දෙයක් තමයි මම මේ කිසිම වෙලාවක financial advice එකක් අරන් නෙමෙයි එන්නේ. මේ හැමදේම education purpose. ඒතකොට ට්‍රේඩ් කරන ඔයාලා හැමදේම manage කරගන්න වග බලා ගන්න ඕනේ. හරි එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. අනිවාර්යෙන් ඔන්න ක්ලබ් එකට join වෙන්න. මේ වගේ ට්‍රේඩ් ගොඩක් ඔයාට ගන්න පුළුවන්. WhatsApp නම්බරේ පල්ලෙන් තියෙනවා. මැසේජ් එකක් දාලා තියන්න. එහෙනම් අපි ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.